පවුලක තිබිය යුතු මූලිකම දේ මොකක්ද? ඒ කියන්නේ පවුලක් ගත්තාම මූලික දෙයක් තියෙනවා. මූලික දෙයක් මූලිකම දේ මොකක්ද? මූලිකම දේ වුණාම අපි බලන්න පවුලක් කියන එක පටන් ගත්තේ කොහෙන්ද? පවුලක් කියන එක ඇත්තටම දුන්නේ කවුද කියන තැනට ගියා නම් එතන තමයි අපිට පවුලක මූලිකම දේ හොයාගන්න පුළුවන් තැන. ඉතින් කවුද ඇත්තට පවුලක් කියන එකේ නිර්මාතෘ? කවුද පවුලක් කියන concept එක මේ ලෝකෙට ගෙනාවේ කවුද? පවුල කියන එක ඇත්තටම ගෙනාවේ ක්‍රිස්තුස් වහන්සේ. එයා තමයි නිර්මාණකරුවා. එතකොට පවුල කියන එක නිර්මාණය කරේ එයා. එතකොට එයාව අයින් කරොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්. මොකද කවුරුත් පවුල හැදුවේ මම කියන එක කිව්වේ නැහැ. එයා තමයි කිව්වේ. කිසිම ධර්මයක ඒකයි ක්‍රිස්තියානි ධර්මයේ තියෙන ලොකුම වටිනාකම. මොකද සියලු දෙනා මේ ලෝකේ ඉන්න ගොඩ දෙනෙක් කියන්නේ පවුලක් සාර්ථක කරගන්න ලක්ෂ්‍යය දැන් මොන වගේ දේවල් කරනවා නේ? එක එක සෙමිනාර්ස් වලට යනවා. සම්මන්ත්‍රණ නේ? ඒ වලට යනවා. ඊට පස්සේ අපි ගත්තාම ආත්මික දේවල් කරනවා. ආත්මික දේවල් පසුපස යනවා. තව කවුන්සිලර්ස් ළඟට යනවා. ඒ වගේම පොත් කියවනවා. ඒ ගැන තියෙන වීඩියෝස් මොන හරි දේවල් ගැන අපිට අධ්‍යයනය කරනවා. මේ වගේ හැම දෙයකින්ම මිනිස්සු උත්සාහ කරනවා සාර්ථක පෞල් ජීවිතයක් නැත්තම් හොඳ යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න. නමුත් අපි දකිනවා එන්නෙන්නම මේ ලෝකයේ පෞල කියන එක කඩා වැටෙන නැත්තම් පෞල කියන එක අගාධයට යන පැත්තකට තමයි යන්නේ. ඇත්තට මේකට මූලික හේතුව තමයි අපි යා යුතු තැනට නොයන එක. ඒකයි මම කිව්වේ මේක නිර්මාර්ථව නැත්නම් පවුල කියන එක නැත්නම් මැරේජ් එකක් කියන එක නිර්මාණය කරේ ක්‍රිස්තුස් වහන්සේ. ඒක ක්‍රිස්තුස් වහන්සේ ළඟට නොයන පවුලක් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒතර මූලිකම දේ තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඒ කියන්නේ දැන් සමහරක් අය කියනවානේ පවුලක හිතනවානේ. ඒ කියන්නේ පවුලක් සම්පූර්ණ වෙන්න ඕනේ නම් මුදල් මේ විදිහට ඉන්කම් එකක් තියෙන්න ඕනේ. අපිට ගෙයක් තියෙන්න ඕනේ. අපිට දරුවෝ ඉන්න ඕනේ. අපිට මෙවැනි අධ්‍යාපන මට්ටමක අපි ඉන්න ඕනේ. අපිට මේ වගේ දේවල් කරන්න හැකියාව තියෙන්න ඕනේ. අපිට මේ වාහන තියෙන්න ඕනේ. සාර්ථකත්වය දකින්නේ අපි එක්කෙනෙක්ව තේරුම් ගන්න ඕනේ හරියට. ඒ වගේ සාර්ථකත්වය තියෙන්නේ ඒ දේවල් ඇතුලේ. ඒව පස්සේ තමයි හඹා යන්නේ. එහෙනම් ලක්ෂි මේ ලෝකේ ඔය වගේ තියෙන ගොඩක් අය ඉන්නවා. නමුත් ඉතාමත් අසාර්ථක පෞල් ජීවිත තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැ කවදාවත් පෞල් ජීවිතයක් සාර්ථක වෙන්න මේ දේවල් ඕනේ නැහැ කියන එක. මේ දේවල් ඕන. නමුත් මේ දේවල් තිබුණත් අපිට ක්‍රිස්තුස් වහන්සේ නැත්තම් මේ දේවල් පරිහරණය කරන්නේ කොහොමද? මොකද මේ දේවල් පවා ආරම්භ කරේ ක්‍රිස්තුස් වහන්සේ. මොකද ඒකයි අපි දකින්නේ. මේ වචනේ කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි බයවීම තමයි ප්‍රඥාවේ පටන් ගන්න. ඒතර දේව බය තමයි ලොකුම දේ නේ. ලොකුම දේ. දේව බය. දෙවියන් වහන්සේ ඔය මම උනත් ගත්තත් අපිට හොඳ බෞද්ධ ජීවිතයකට යන්න ඔයාව තේරුම් ගන්න මාව ඔයාට තේරුම් ගන්න අපි මුලින්ම ක්‍රිස්තුස් වහන්සේ තේරුම් ගත්තේ නැත්නම් අපි දෙන්නට කවදාවත් අපි දෙන්නව තේරුම් ගන්න බැහැ. මොකද ඒක තමයි අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන එක තමයි මේ පවුලක් වෙනුවෙන් විමහත් දේශට කෙරුවෝ පුරුෂෙක් විදිහට ඉන්නේ. ඔහු මේ ලෝකයට ආවේ තමන්ගේ පවුල බේරගන්න. ඒකයි මම කියන්නේ දේව බය කියන්නේ අපි දේව බය කියන එක අපි දැක්ක හොඳම තැන තමයි දෙවියන් වහන්සේගේ කුරුසය. ඒ කියන්නේ එදා ඒ කුරුසේ මරණය දිහා බලන මිනිස්සෙක්ට දේව බය කියන එක මොකක්ද කියන එක එනවා. ඒ කියන්නේ දේව බය කියලා කියන්නේ සර්පෙක් දැක්කම බල්ලෙක් දැක්කම එන බය නෙමෙයි. ඒක මරණ බය නෙමෙයි. ඉතින් දේව බය තියෙද්දී පවුල මොන තත්ත්වෙ තිබුණත් ඒක පුදුම තැනකට ගෙන යනවා නේ. කියන්නේ ලස්සන තැනකට පවුල ගෙන යනවා. අනිවාර්යයෙන්ම මොකද අපි ඒකයි දිවචන කියන්නේ උන්වහන්සේගේ පව්කම බලනකොට මට බය පැමිණිලා 134 මම හිතන්නේ. ඔව්. ඒක කියන්නේ ඒතර ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ඇත්තටම තියෙන එක මම කිව්වේ. ඒ කියන්නේ ඒක දකින්නකොට උන්වහන්සේ පවුලක් වෙනින් කොච්චර කැපකිරීමක් කළාද. ඒ කියන්නේ උන්වහන්සේ කොච්චර අනිත් එක මේක එක්කෙනෙක් නේ කරේ. එක්කෙනෙක් කරා ලොකු පවුලක් වෙනවා. ඒ කියන්නේ සමහරක් විට පවුලේ හැම එක්කෙනාම එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට ඩිමාන්ඩ් කරන්න ඕනේ නැහැ. එක්කෙනෙක් දේව බය තුල හිට ගන්නවද ඒ පවුල ලස්සන තැනකට ඇදගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන් ඒක නෑ. කෙනෙක් නාම අනිත් එක්කෙනා ඕනේ නැහැ කියන දේ මම දන්නවා කියන එක නමුත් ඒකයි අපි හැමතිස්සෙම දකින්නේ
එයා නෑ මෙයා නෑ කියන නම් දෙවියන් වහන්සේ කතා කරන්නේ පෞද්ගලිකව අපිට. ඒ කියන්නේ එක පවුලක ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්. එක්කෙනෙක් හරි ස්වාමීන් වහන්සේගේ දේව බය තුල ඒ පවුල තුල ජීවත් වෙනවද? ඒක ලොකු ආදර්ශයක් වෙනවා. ඒකයි අද අපි දකින්නේ ක්‍රිස්තියානි පවුලක් තුල අපි කොච්චර ස්වාමිපුරුෂයෙක් කොච්චර හොඳ ජොබ් කරන්න ගියත් මොන ආදායම් මාර්ගයක දෙවුවත් කොච්චර ඒ කියන්නේ මොන ස්ටේටස් එකකට ආවත් ළමයිව කොච්චර අධ්‍යාපන ක්‍රමයකට ගෙනිච්චත් මොන දේවල් දෙන්න උත්සාහ කෙරුවත් පවුල ඇතුලේ අපේ පවුලක් ඇතුලේ දෙවියන් වහන්සේ කෙරෙහි බය කියන දේ අපේ පවුලක් ඇතුලේ නැත්තම් ඒ පවුල යන්නේ හොඳ ගමනක නෙමෙයි. කොයි මොහොතේ හරි මොකක් හරි ප්‍රශ්නයක් ආපු තැන ඒ පවුල විනාශයටපත් වෙන නැත්තම් දෙකට වෙනවා. ඒක අපි දකින්නේ දෙවියන් වහන්සේ තුල පවුලකට නැත්තම් ක්‍රිස්තියානි පවුලකට වඩා අවශ්‍ය වෙන්නේ මේ දේව බයෙන් යුක්ත වූ අම්මා කෙනෙක්, දේව බයෙන් යුක්ත වූ නැත්තම් පියෙක් වගේම දරුවක්. මොකද මේ දේව බය කියන එක තුල නෙවෙයි නම් මගේ පවුල ගොඩ නැගෙන්නේ. අපි යන්නේ ඊටාත්ම භයානක ගමනක්. ඒ කියන්නේ දේව බය කියන එක එන්වයරන්මන්ට් එක කොහොමද බිල්ඩ් අප් වෙන්නේ ගේ ඇතුලේ ඒ දේව බය කියන එක අපි කොහොමද ගොඩනගා ගන්න පුළුවන්? මම දකින්නේ මේම යන්නේ. vertical relationship එකනේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ කෙරෙහි ඒ රිලේෂන්ෂිප් නැත්නම් මේ සම්බන්ධකම නැත්නම් කවදාවත් මට ඔයාලට ප්‍රේම කරන්නවත් මට ඔයාලට ගෞරව කරන්නත් බෑ. දැන් අර රෙස්පෙක්ට් කියන එක ගන්න අර ගෞරවයෙන් එකට දැන් අපි යේසුස් වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලනකොට ගෞරවාන්විත බයක් ඇති වෙනවා නේ. ඒක තමයි අපි ආව නමස්කාර කරන්නේ, ආදරය කරන්නේ, ලං වෙන්න උත්සාහ කරන්නේ. අපි ඒක දකින්නකොට මට කවදාවත් ඔයාලට රෙස්පෙක්ට් නොකර ඉන්න බෑ. ඒක අපි ක්‍රිස්තුස් වහන්සේව පෞද්ගලිකව දකින්නකොට අපි අතර තියෙන සම්බන්ධතාවය ඒක ඔටෝමැටිකලි හරියනවා. අපි කොච්චරවත් යේසුස් වහන්සේගේ කාරණා නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා හැරදාලා අපි පවුල එකතු වෙන්න. අපි මොන දේ කිව්වද දරුවන්ට ඒක නම් අධ්‍යාපන දුන්නත් අපේ සම්බන්ධය හොඳයි. අපි ට්‍රිප් ගියාත් නැත්නම් ෆන් දේවල් කෙරුවත් මොන රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා මොන දේ කන්න උත්සාහ කෙරුවත් නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ දේ මග හරිනවා. අපි කියමු යාඥාවක් වෙන්න පුළුවන්, බයිබල් ස්ටඩි එකක් වෙන්න ඒ පුළුවන්. කියන්නේ මේ ප්‍රෑස් වලින් නමස්කාරයෙන් මේ දේවල් වලින් තමයි ඒ කියන්නේ පෞද්ගලිකව සහ පවුලක් විදියට කරන ඒ වගේම සභාවක් විදියට කරන දේ තුලින් තමයි දේව බය ඉපදෙන්නේ නේ. ඒ කියන්නේ ඒ දේව බය ගැන අපිට එන්න පුළුවන් හොඳ තැනක් ඒක. ඒ කියන්නේ ඒ වලට ගියා කියලා දේව බය එනවට වඩා ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ. ඔව් මොකද ඒවට යන අයට දේව බය නැති අය ඉන්නවා. ඒ කියන්නේ ඕතරම් අපි චර්චස් වල දකිනවා. අපි දකින්නේ අපි ක්‍රිස්තුස් වහන්සේව තේරුම් ගත්ත කෙනෙක්. කියන්නේ පවුලකට නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අවශ්‍යයි නේ. ක්‍රිස්තුස් වහන්සේව දේශ බලමින් මේ සම්බන්ධතාවයට දේව බයෙන් යුක්ත වූ කෙනෙක් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ දේවල් සුළු කරන්න යන්නේ නැහැ. ඒක මම කියන්නේ විශේෂයෙන් ස්වාමි පුරුෂයෙක් වුණාම පවුලේ හිස එයා තමයි පවුල මෙහෙවන කෙනා. එයා තුල දේව බය කියන එක මම දකිනවා කියන ගොඩක් අපි තියෙන්න ඕන. තිය යුතුව තියෙනවා. ඒ කියන්නේ අපේ පවුල තුල මේජර් කරන්න ඕනේ තැනක් ඒක නේද? දේව බය කියන්නේ. දේව බය කියන්නේ මොන දේ නැති වුණත් අපි ඒකයි අපි පවුලක් විදියට අනිවාර්යයෙන්ම අපි පෞද්ගලිකව යාඥා කරනවා වෙන්න පුළුවන්. නමුත් පවුලක් විදියට යාඥා කරන එක ඉතාමත් වැදගත්කමක් තියෙනවා නේ. බිරිඳයි ස්වාමිපුරුෂයයි ඒ වගේම දරුවන් එකට ඉඳගෙන යාඥා කරන එක, නමස්කාර කරන එක, මැදිහත්කාරකම් කරන එක නැත්තම් නිර්හර යාඥාවකට එකතු වෙන එක. දැන් අද අපි දකින්න ගොඩක් අය ඉරිදා තමයි පල්ලි යන්නේ. ඉතින් මොකද කරන්නේ ඉරිදා පවුලක් විදියට පල්ලි ගිහිල්ලා එනවා. ඒ පැය දෙක තුන එච්චර තමයි පවුලක් විදියට ගත කරන කාලය. ඊට පස්සේ අපි දකින්නේ නැහැ කිසිම දෙයක් කවදාවත් මේ පවුලක් සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙන පවුලක් නම් අනිවාර්යයෙන්ම දේව අභිමුඛයේ ගත කළ යුතුම තියෙනවා. ඒකයි. කවදාවත් දෙවියන් වහන්සේව දැනගැන්මට තියෙන තැන්. මොකද දෙවියන් වහන්සේ කෙරෙහි දැනගැන්ම තුලින් තමයි අපිට එයා කෙරෙහි ගෞරවාන්විත බය කියන එක එන්නේ. යාව දැනගන්න පුළුවන් තැන් තමයි අපි දකින්නේ බයිබල් ස්ටඩීස්. ඒ වගේම යාඥාව. ඒ වගේම නේ නිර්හර යාඥා වෙන්න පුළුවන්. එක් දෙවියන් වහන්සේ දැනගන්නේ සාහමික එක්ක වෙලා කතා කරන තැන්. අපි ඒවා අඩු වෙද්දී දේව බය කියන එක ගොඩක් අපෙන් දුර යන දෙයක් නේද? ඒ කියන්නේ අපි නිකන් අර එක්සර්සයිස් නොකර ඉද්දී ඇඟ
වීක් වෙනවා වගේ. මලානික ෆිට් එකක් නෑ වගේ එනවා වගේ මේ ප්‍රැක්ටිසස් අපේ ජීවිතේ නැති වුනහම අඩු වුනහම හරි අරමුණකින් මේ දේවල් වලට අපි සහභාගී නොවුනාම පවුලක් විදියට දේව බය ප්‍රශ්නයක් ඇති වෙනවා නේද? අනිවාර්යයෙන් අද ගොඩක් මිනිස්සු මම දකිනවා අද සේවය කරන අය ගොඩක් සේවය කරන පාස්ටර්ස්ලා වෙන්න පුළුවන් බාල්ලෝ වෙන්න පුළුවන්. කවුරුහරි ගොඩක් ඒ අයගේ ළමයි ගොඩක් අගාධ යනවා. නැත්නම් වැරදි පැති වලට යොමු වෙන දේවල් වැඩි. මම දකින එක දෙයක් තමයි අපි ඒ කියන්නේ සේවය පුරුෂයෙක් වෙන්න පුළුවන් භාවයක් වෙන්න පුළුවන් සේවය කියන එකට ගොඩාක් කැප වෙලා ඉන්නකොට සමහරවිට අපිට මිස් වෙන තැනක් තමයි පවුල. කියන්නේ පවුලේ ආඥාව පවුලේ දරුවන් එක්ක කතා කරන එක පවුලේ දරුවන් සමග එකට රැස් වෙලා කොහමද පුතේ මේ සතිය කොහමද දෙවියන් වහන්සේට සම්බන්ධතාවය මොකද එන්න අපි ආඥා කරමු එන්න අපි නිර්හාරින්ද අද දවස පොඩ්ඩක් ගත කරමු නැත්නම් අපි මැදිහත්කාරය ආඥාවක් කරමු මේ වගේ දේවල් මිස් වෙනවා මොකද අපේ මනසේ නෑ කොහොමද දෙවියන් වහන්සේ සේවය කරනවානේ කියන එකෙන් අපේ පවුල තුල තියෙන මේ යාඥාවන් අපි තුලින් නැති වෙලා යනවා ඒක තුල වෙන්නේ ඇත්තටම පවුල දේව බය කියන මේක තුල ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් එළියට යන ප්‍රවණතාවය එන්නෙම අපි දකින්නේ වැඩි වෙමින් යනවා. ඒක තමයි අරවා කිව්වා වගේ අපේ අන්තිම කන්ක්ලූෂන් එකක් විදියට දේව බයත් වර්ධනය වෙද්දී ඒකත් එක්ක තමයි ගලන් එන්නේ ගෞරවය කියන එක නේද? ඒ කියන්නේ එකිනෙකාට තියෙන රෙස්පෙක්ට් එක පවුල ඇතුලේ දැන් ඔයාව මම හැමදාම දැන් අවුරුදු 10කට ලං වෙනවා. හැමදාම දැක්කම ආශ්‍රය කරපුවම ඔයාමට කොමන් නෝමල් දෙයක් වෙනවා. නෝමල් කෙනෙක් වෙනවා. එතනින් වෙන්නේ ඔයාට කතා කරන විදිහ, ඔයාව බලන විදිහ, ඔයාට ට්‍රීට් කරන විදිහ හරි සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක යුතු නෑ. ඒ කියන්නේ අපේ දරුවන් පවා මම දකින්න ඕනේ මගේ දරුවා මං කොච්චර එයත් එක්ක ඩේලි මං එයාට ගනුදෙනු කරත් හැමදාම එයා අලුත් කෙනෙක් එයාට මං ගෞරවය කරන්න ඕන කෙනෙක් කියන දේ දකින්න ඕනේ. එතන තමයි ඒක වෙන නමුත් ඒක අපිට තනියම කරන්න බැරි දෙයක්. ඒක කොහොමත් අපිට කරගන්න බැරි දෙයක්. අපි වැටෙන තැනක්. නමුත් දේව බය තුල අපි වර්ධනය වෙද්දී ඒ ඵලය අපි තුලින් නික්මෙනවා. අනිවාර්යයෙන්ම මොකද හිතෝපදේශ මම හිතන්නේ කියනවා. කියන්නේ දෙවියන් වහන්සේ වැඳින ගැනීම සහ දේව බය කියලා කියන්නේ කාරණා දෙකක් නෙමෙයි. අපි මේ වචන අපි හැමතිස්සෙම අපිට කතා කරන්නේ දෙවියන් වහන්සේ වැඳින ගැනීම. ඒක තමයි සදාකාල ජීවන. ග්‍රහණ 17 සදාකාල ජීවනය ක්‍රිස්තුස්වහන්සේව ඇඳින ගැනීම. ක්‍රිස්තුස්වහන්සේව ඇඳින ගැනීම සහ දේව බය කියලා කියන්නේ කාරණා දෙකක් නෙමෙයි. ක්‍රිස්තුස්වහන්සේව ඇඳින ගන්න එක්කෙනා තුළ දේව බය තියෙනවා. ඒ වගේම දේව බය තියෙන කෙනා තුළ ක්‍රිස්තුස්වහන්සේව ඇඳින ගැනීම තියෙනවා. ඒතකොට මේක වර්ධනය වෙනවා. ඒකෝගේ අපි ක්‍රිස්තුස්වහන්සේටත් ඒකයි ගොඩක් වෙන්නේ. උන්වහන්සේ සමග යටත් බය නැතුව යනවානේ. ඒක කොමන් දෙයක්. එයාව අපි කැමති විදියට ආඥා කරන්න අපිට ඕන විදියට ඇසිරෙන්න අපි කියන්නේ ජේසු කියලා කියන්නේ ජේසු කියන එක මට හරි කොමන්. අපි දන්නේ පාවුල් මට මතක් වෙනවා. පාවුල් යොහාන් ඒ කියන්නේ යොහාන් එලිදරව්වේ එළන පරණ ගිවිසුමෙත් අපිට ඉන්නවා. ඒ කියන්නේ උන්වහන්සේව දකින අය මැරිලා වගේ වැටෙනවා. ඒ කියන්නේ එක්සරට උන්වහන්සේ ගෞරවාන්විතයි. එතකොට ඒ බය ඒ ගෞරවාන්විත බය අපෙන් අහක් වෙනවා කියන එක සුදුසුම නෑ විශේෂයෙන්ම පවුල ඇතුලේ. ඒකම තමයි අපි මේ ස්වාමි පුරුෂ භාර්යාව අතර වෙන්නේ දරුවන් අතරෙත් වෙන්නේ ඒ දේම තමයි. අපි උන්වහන්සේට කරන දේම තමයි මේ යට පොළවෙත් වෙන්නේ. ඒක අවසාන කාලේ අපි දකින්න එක ලංකාවේ වෙනකොට දික්කසාදේ කියන එක සීග්‍රයෙන් වැඩි වෙනවා. ඒ වගේම සිංගල් තනියෙන් ඉන්න ඕන කියන එකත් වැඩි වෙමින් යන කාලෙක තමයි උන්වහන්සේ ගෝමාවක් ඇඳවලා තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන ක්‍රිස්තියානි වෙන අපිට අපේ පවුලක් තුල තිය යුත්තේ මුදල් යාන වාහන ගෙවල් දොරවල් දරුවන්ට අවශ්‍ය සියලු දේ දෙනවා කියන එක විතරක්ම නෙමෙයි. ඒවා නෑ නෙමෙයි පැහැදිලි ඇති. නමුත් මේ හැම දෙයක්ම බැඳෙන්න ඕන දේව බය කියන්නේ රාමුව ඇතුලේ තමයි මේ දේවල් හැම දෙයක්ම තියෙන්නේ. මොකද අපේ පවුලක් ඇතුලේ දේව ඒක වගේ පුරුෂයෙක් වෙන්න පුළුවන්, භාර්යාවක් වෙන්න පුළුවන්, දේව අභිමුඛයේ ඔබ ධන ගහන්න නැති කෙනෙක් නම්
ඔබ බයිබලයේ කියවන තාත්තා කෙනෙක් විදිහට ඔබගේ දරුවෝ දකින්නේ නැත්නම් ඔබ යාඥා කරන මවක් ලෙස ඔබගේ දරුවන් දකින්නේ නැත්නම් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා දරුවන් දේව අභිමුඛයේ දන ගහයි බයිබලයේ කියවයි. අදාළ අපි දකින්නේ ඒකයි. එහෙම නොවුනොත් ඇතර කැරලිකාර දරුවෝ තමයි ඉන්නේ. අපි වචනේ කියන වගේ හිට්ලර් එක්ක යවුවොත් ආයෙ ගෙදරින් හිට්ලර් කෙනෙක් තමයි. ඒ වගේ තමයි හැසිරෙන ක්‍රමේ තුල එයා ඒ විදිහට පරිවර්තනය වෙනවා. ඉතින් පවුලක් තුල මේ දේව බය යුක්ත පවුලක් නොවුනොත් ඇත්තටම අපේ සමාජයට දෙන්න යන්නේ හිට්ලර් කෙනෙක් තමයි අපේ දරුවෙක්. ඒ නිසා අපේ වගකීම වෙන්නේ ප්‍රයිම් නැත්නම් මූලිකම දේ වෙන්නේ මේ දේව බය කියන එක. ඒක දේව බය කියන එක ඇති කරගන්නේ කියන එක ක්‍රිස්තුස් වහන්සේගේ මම දකින්න කුරුස පූජාව. උන්වහන්සේ කරපු කැපකිරීම උන්වහන්සේගේ දේව දුන්න අභිමුඛය. සමාව දුන්නු සමාව මේ එයා දේව දෙන හැම යහපත්කමක් ගැනම හිතද්දී බයක් තමයි ඇති බයක් වෙන්නේ. ඇතිවෙන්නේ. ඒ කියන්නේ එයාගේ යහපත්කම අපිට හැම වෙලේම දකින්න පුළුවන්. හැම අන්න මොහොතෙම මේ මොහොතේදීත් අපිට මෙහෙම ඉඳන් ඉන්න පුළුවන්. ඒක මෙහෙම කතා කරන්න පුළුවන් එකම උන්වහන්සේගේ යහපත්කම. යහපත්කම. මෙතනම අපිට ඒ දේව බය ඇති වෙන්නම ඕනේ. අනිවාර්යයෙන්. ඉතින් ඔබ කිතුණු පවුලක් නම් ඔබ තාත්තා කෙනෙක් නම් විශේෂයෙන් මම විශ්වාස කරනවා ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය දුවක් නෙමෙයි මනුෂ්‍ය පුත්‍රයා. උන්වහන්සේ පිරිමියෙක් විදිහට ඇවිල්ලා කැපකිරීමක් කළා. ඉතින් පිරිමියෙක්ට ලොකු වගකීමක් තියෙනවා දේව අභිමුඛය. අද අපි දකින්නේ ගොඩක් චර්චස් වල ගෑනු කට්ටිය තමයි ගොඩක් ස්පිරිචුවල් වර්ෂිප් කරනවා ආත්මෝසවන පිරිමි කියන කට්ටිය හරිම මනහනික වෙලා ඉන්න කාලෙක ඉන්නවා. ඉතින් මම හිතන විශේෂයෙන් පිරිමියෙක් වෙන ඔබට කතා කරන තාත්තා කෙනෙක් වෙන ඔබට ආරාධනා කරනවා ස්පිරිචුවල් නැත්නම් දෙවියන් වහන්සේගේ දේව අභිමුඛේ අපි ගත කරමු. ඒක තමයි තාත්තා කෙනෙක් විදිහට පවුලකට අවශ්‍යම කාරණේ. අම්මා කෙනෙක් විදිහට පවුලට අවශ්‍යම කාරණය අපි මගහැර දාලා වෙන කිසිම දෙයක් අපේ පවුලට මම ගේන්න උත්සාහ කරුවත් ඒ හැම දෙයක්ම ගඟට කපපු කිනි වගේ වෙනවා. අපි මේ පවුල දේව බය යුක්ත වූ පවුලක් නොවුනොත්. ඉතින් මේක තමයි ප්‍රයිම්ම දේ. ඒ කියන්නේ යහපත් පවුලකට නැත්නම් ගුණාත්මක පවුලකට අවශ්‍ය ප්‍රධානම කාරණය මේක ලෙස මේක තමයි කියන එක මම නම් විශ්වාස කරනවා මම අදහනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා. ඒ නිසා දේව බය ඇතිවන තැන්වල වැඩිපුර හැසිරෙන්න. දැන් අපිට දෙවනාස අඳින ගැනීම පැමිණෙන තැන්වල නිසා සතියකට එකපාරක් දෙක තුනකට චර්ච් යනවට වඩා දවසක් බලන්න දවසක් සබත් දවසක් ඔබට දුන්න. නිසා දවසක් ගත කරන්න ඔබ ඉරිදා පොසොන්වර වෙන්න පුළුවන්. දවසක් ගත කරන්න ඊට අමතරව ඔබගේ පල්ලිය තුල ඔබ බයිබල් ස්ටඩිස් තියනවාද? මේ දේවල් වල සහභාගී වෙන්න නේ දැන ඒ කියන්නේ වචනය කියවන්න දේවයන් වහන්සේගේ දේවල් වලට මුල් තැන දෙමින් ලස්සන පවුලක් ගත කරන්න ඒක තුල සාර්ථක පෞල් ජීවිතයක් ඊට දෙවියන් වහන්සේ ගෙනෙන එක නම් අනිවාර්යෙන්ම ඒක සහතිකයක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඉතින් අපි වෙන දවසක තවත් දෙයක් කතා කරමු. ඒ නිසා බලාපොරොත්තු වෙන ඔබත් තවදුරටත් දෙවියන් වහන්සේගේ අභිමුඛේ ගත කරමින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදින ගැනීම තුලින් සාර්ථක පවුලක් ගත කිරීමට අවශ්‍ය සියලු ආශිර්වාදය උන්වහන්සේ තුලින් ගලයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. අපි එන අදට සමුගන්නවා.